අයිබෝන් පුතාලා අද මම ඔයාලත් එක්ක කතා කරනවා සාමාන්‍ය පෙළ විභාගයේදී ලකුණු 10ක් ලැබෙන ලස්සන ගානකට යනවා රචනා පේපර් එකේ ගානකටයි මම යන්න අද උත්සාහ කරන්නේ. හැබැයි ඒක අපිට දවස් දෙකකට වගේ තමයි කරන්න වෙන්නේ. මොකද ලොකු ගානක් රචනා පේපර් එකේ ඒ පළවෙනි ඒ කොටසේ එන ගානක්. මොකද සමීකරණ වලට තමයි මම යන්නේ. සමීකරණ වලත් ඔයාලට ගණන් දෙකක් ලැබෙන බව ඔයා දන්නවා. එකක් සමගාමී සමීකරණ අනිත් එක තමයි වර්ගපූර්ණේ ගාන. දැන් අපි සමගාමී සමීකරණ වීඩියෝ එක අපිට ඔයාලට වෙනම ලැබෙන්න සලස්වනවා. අද මම ඔයාලත් එක්ක කතා කරනවා වර්ගපූර්ණේ ගාන. මොකද මේක ටිකක් සංකීර්ණ ගානක්. අද දවසේ මට කරන්න හිතුණ ගාන දැන් ඔයාලත් එක්ක දැන් කතා කරන්න ඉතිච්ච ගාන තමයි මේ වර්ගපූර්ණේ ගාන. හරි. මේ බලන්නකෝ දැන් වර්ගපූර්ණේ ගාන ගොඩක් ළමයි අතහරින ගානක්. හැබැයි අදින් පස්සේ ඔයාලා වර්ගපූර්ණේ ගාන හැමෝම හදන ගානක්. ඒක ෂුවර්. ඇයි මං එහෙම කියන්නේ? මේ විභාගයේදී ලේසිම ගානක් පුතේ. මේ ඔක්කොම ගණන් ලේසි. දැන් ඊට කලින් අපි බලමු සාමාන්‍යයෙන් ඔයාට වර්ගජ සමීකරණයක්. දැන් මේ වර්ගජ සමීකරණ ගැන තමයි කතා කරන්නේ. වර්ගජ සමීකරණයක් ඇවිල්ලා මොන වගේද? හරියට ax වර්ග ධන bx ධන c සමානයි b. ඔකනේ වර්ගජ සමීකරණයක් වෙන්නේ. ඒතර මෙයාට අපි කියනවා වර්ගපදය. මෙයාට අපි කියනවා වර්ගපදය. මෙයාට අපි කියුවා මැද ඉන්න පදය. මැද පදය. මෙයාට අපි කියනවා නියත පදය කියලා කියනවා. නියත පදය කියලා කියනවා. දැන් මයි පුතේ දැන් වර්ගජ සමීකරණයක් විසඳන්න ආකාර තුනක් තියෙනවා. විසඳන්න ආකාර තුනක් තියෙනවා. එකක් තමයි ඔයා සාධක කඩලා විසඳනවා. සාධක කැඩීමෙන්. ඊළඟ එක තමයි මයි පුතේ ඔයා වර්ග පූර්ණය කරලා විසඳනවා. වර්ග පූර්ණයෙන් විසඳනවා. ඊළඟ එක තමයි ඔයා සමීකරණයේ සූත්‍රයේ භාවිතයෙන් විසඳනවා. සූත්‍රයේ භාවිතයෙන් විසඳනවා. වර්ග පූර්ණයේ වර්ග සමීකරණ විසඳන්න පුළුවන් ආකාර වලට තුනක් එනවා. සාධක කඩලා වර්ග පූර්ණයෙන් සහ සූත්‍රයේ භාවිතයෙන්. මේ සාධක කැඩීම නෙවෙයි මට අවශ්‍ය වෙන්නේ. මේක වෙනම 10 වසරේදී අපි කතා කරනවා. මෙන්න මේ දෙක තමයි අපි අද කතා කරන්න යන්නේ වාත් එක්ක. අපි ඊට කලින් පොඩ්ඩක් මුල පොඩ්ඩක් මතක් කරගෙන බලමු මෙහෙම. මේ බලන්න දැන් මුල පොඩ්ඩක් මතක් කරගමු දැන්. ගාන හදන්න කලින් ගානක් හදන්න කලින් ඒකට එන විදිය මතක් වෙන්න එපේ. අපි දැන් චූටි ගානක් ගමු අපි මෙහෙම. x වර්ග ධන 5x ධන 6. දැන් මේක වර්ගජ සමීකරණයක්ද වර්ගජ ප්‍රකාශනයක්ද? මේ ප්‍රකාශනයක්. ඇයි ඒ? සමානයි බිඳුව නැහැ. නේ? සමාන ලකුණකින් සම්බන්ධ වුණොත් සමීකරණයක්. දැනට මෙයා මොකද්ද? ප්‍රකාශනයක්. බලන්න 9 වසර ගණිතය. දැන් මේකක සාධක කඩා ගන්න බැරි නම් ඔයා පුතේ අපි 9 වසර වර්ගජ ප්‍රකාශන කියන පාඩම බලන්න. සාධක කැඩීම කියන පාඩම බලන්න. හරි. දැන් මේ අහන්න දැන් වර්ගපදය, මැද පදය, නියත පදය. කොහොමද මේක ගන්න? මේ නියත පදේ අපි සාධක කඩන්න වෙනවා. මොකද සාධක කඩනවා කියන්නේ? සාධක කියන්නේ එයා හැදිලා තියෙන විදියනේ. ඒතර කොහොමද 6 හැදෙන්නේ? එක් වරක් 6. එහෙම නැත්තම් දෙවරක් 3. හරිනේ. අනිසා අපිට 3 වරක් දෙකම එකයි නේ. එහෙම ඕනේ. ඊට පස්සේ ඊට කලින් ඔය මූලික සංකල්ප නිකන් හිතන්න. ධන සංඛ්‍යාවක් ගුණ කරොත් ධන සංඛ්‍යාවකින්. මොකක්ද උත්තරේ? ධනනේ. ඒතර ඍණ සංඛ්‍යාවක් ගුණ කරොත් ඍණ සංඛ්‍යාවකින්. ඒත් උත්තරේ මොකක්ද? ධන වෙනවනේ. ඒතර ධන සංඛ්‍යාවක් ඍණෙන් ගුණ කරොත් මොකක්ද? ඍණ වෙනවා. ඍණ ගුණ කිරීම ධන කවුදමයි පුතේ? ඍණ වෙනවා. එකම જાතියේ ලකුණු දෙකක් ගුණ කරොත් පිළිතුර ධන. වෙනස් වර්ගයේ ಜಾති දෙකක් ගුණ කරොත් පිළිතුර ඍණ. ඔක මතකයිනේ. එකම ලකුණ නම් එකතු කිරීමේදී බලන්න. එකම ලකුණ සහිත සංඛ්‍යා දෙකක් එකතු කරනකොට ඒ දෙන්න එකතු කරලා ඒ ලකුණම දානවා. ධන 2යි ධන 3යි කිව්වොත් ධන 5යි. ඍණ 2 එකතු කිරීම ඍණ 3 කිව්වොත් 3යි 2යි 5යි ඍණ 5යි. ලකුණ ಜಾති දෙකෙන් නම් අපි හිතමු ඍණ 5ට එකතු කරනවා 3ක්. මේ පුංචි දේවල් ටිකක් වේගෙන් මම කතා කරගෙන යනවා. වැඩි එකෙන් අඩු එක අඩු කරලා 5න් 3ක් අඩු කරාම 2යි වැඩි එක්කෙනාගේ ලකුණ දානවා. එහෙම කිව්වොත් වැරදියා. වැඩි එකෙන් අඩු එක වැඩි එක කොහෙද? 3නේ වැඩි. දැන් මේ නිර්පේක්ෂාගේ මොකක්ද ඒ කියන්නේ? ලකුණ ගැන හිතන්න එපා. වැඩි එකෙන් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණ දාන්න. එහෙනම් මට කියන්න මයි පුතේ ඍණ 10යි ධන 3යි.
වැඩි එකා 10 මතකනේ වැඩි එකා කිව්වේ ලකුණ හිතන්න නැතුව 10න් 3ක් 7යි. මොන හතද? ඍණ 7යි. අන්න එහෙමයි අපි ওই ටික අපිට දැනගන්න ඕනේ මේ ගාන හදන්න කලින්. හරි. දැන් බලන්න කොහොමද අපි මෙයාගේ සාධක කඩා ගන්න අපි. සාධක කඩන්නේ නියත පදේ සාධක කඩනවා මැද පදේ අයික්කේ. මෙතන ධනනේ. එතන ධන කියන්නේ මොකක්ද එන? එක්ක දෙන්නම ධන වෙනවා. එහෙම නැත්නම් දෙන්නම එක්ක දෙන්නම ධන නැත්නම් දෙන්නම ඍණ. දෙන්නම ධන වුණත් උන් දෙන්න එකතු වෙනවා. දෙන්නම ඍණ වුණත් උන් දෙන්න එකතු වෙනවා. එතකොට 6 වරක් 1 වරක් 6 6යි. 6යි 1යි එකතු කරාම 5 නෙවෙයි. අයන යා වෙන්න බෑ. දෙවරක් 3 6යි කතන්දරේ හරි. 2යි 3යි එකතු කරාම කීයද පුතා? 5යි. අන්න එහෙනම් අපි අදාළ කෙනා සොයාගත්තා. දැන් කවුද දෙන්නම ධනද ඍණද? දෙන්න එකතු කරලා ඒ ලකුණම දාන්නේ. මෙතන ධන. එතන ධන නම් මූත් ධන මූත් ධන. එහෙනම් අපි මේ කොහොමද ලියන්නේ මම පුතේ දැන් ලියන්න. x වර්ග ධන 5x ලියනවා කොහොමද? දෙවරක් 3 කියන්නේ කොහොමද? දෙවරක් 3. 2x ධන 3x ධන 6ට. මේක කඩා ගන්න තමයි මෙච්චර වෙලා පම්පෝරියක් ගැහුවේ කියලා දුන්නේ ඒකට. හරියට අහගෙන ඉන්න ලකුණු 10කට මේ ටික ටික යන්නේ. හරි. අද දවසේ අරන් දෙනවා කොහොම හරි. ඊට පස්සේ ජෝඩු දාන්න මේ දෙන්න ජෝඩු දැම්ම. මේ දෙන්න ජෝඩු දැම්ම. සර් අපි සර් 3x ඉස්සරහට දාලා 2x පස්සට දාන්න. ගැටලුවක් නෑ පුතා. හැබැයි මම නම් ගණන් හදනකොට පොඩි එකා කොහමද ඉස්සරහින් තියන්නේ? පොඩි එකා ඉස්සරහින් තියන්නේ. ජෝඩු දාලා ගන්න. x එළියට ගත්තා. දෙන්නට පොදුයි x. හරි. x දෙකෙන් x ගත්තම x ධන. 2x ගෙන් x ගත්තම 2යි. හරි. මේ දෙන්න ජෝඩු දාන්න. ධන 3 ජෝඩු දාන්න. හරි. 3 ගත්තා. එළියට. 3x ගෙන් 3 කඩලා ගත්තම x එනවා. 6ට 3 කෑලි 2යි. හරි. මේක හරි ලස්සනයි. මූලික සංකල්පත් එක්ක ගියා නම් අර හරියට මෙන්න මෙහෙම 2x ධන. හරි. අපි හිතමු මෙහෙම ax ධන bx තියෙනවා. මේ පොදු කට්ටිය එළියට ගන්නවා. කවුද එළියට? x. කවුද එතකොට? a ධන b. ඔය කතන්දරේ. ඔය විදියට. ඕකම තමයි මෙතන මේ x ධන දෙක තියෙනවා x ධන දෙක තියෙනවා. පවුල් දෙකක්. කවුද පොදු? x ධන දෙක. එළියට ගත්තම කවුද උත්තරය? x ධන 3. ඔය ඇවිල්ලා වර්ගජ ප්‍රකාශනවල සාධක කැඩෙන්න. අපි තව ගානක් බලමු අපි නිකමට. අපි තව ගානක් ගමු මෙහෙම පුතා. මම මෙතන ගන්න තව ගානක් ඍණ එකක් ගන්නම්කෝ. හොඳට අහගන්නකෝ දැන්. මම තව ගානක් ගන්නවා මෙහෙම. අපි ගමු x ගමු x වර්ග. හරි. ඍණ අපි ගමු 7x ධන 12 ගන්නම්කෝ. 7x ධන 12. දැන් මොකද කරන්නේ? 12 සාධක. වර්ග පදයේ සංගුණකේ බැලුවා 1යි. නොවුනොත් චුට්ටක් ඉන්න කියලා දෙන්න. හරි. ඊට පස්සේ ඔන්න 12 සාධක කඩනවා. එකතුව 7 වෙන්න ඕන. හැබැයි මෙතන ධන එක්ක දෙන්නම ධන එහෙම නැත්නම් දෙන්නම ඍණ. දෙන්නම ධන වුණත් දෙන්නම ඍණ වුණත් උන් දෙන්න එකතු කරලා ඒ ලකුණ අපි දානවනේ. එහෙනම් 12 සාධක ඔන්න එක් වරක් 12ද 12යි 1යි 13 නෑ. දෙවරක් 6 2යි 6යි 8යි. නෑනේ නෑ. තුන් වරක් 4 කතන්දරේ හරි 3යි 4යි 7යි. අන්න සාධක දෙක. ඒ දෙන්න එකතු කරලා ඒ ලකුණම දාන්න. මෙයත් ඍණ මෙයත් ඍණ. එහෙනම් කීයද? ඍණ 3යි ඍණ 4යි. දැන් බලන්න මම පුතේ දැන් x වර්ග ඍණ 3x ඍණ 4x ධන 12. හරි. ජෝඩු දාලා ගන්න. x පොදුයි එළියට x ඍණ 3යි. හරි. ජෝඩු දැම්ම. ඍණ 4 පොදුයි එළියට x ධනෙන් ඍණ ගත්තා. ඍණ 3යි. හරි. දැන් කවුද එන්නේ? x ඍණ 3යි එළියට ගත්තා x ඍණ 4යි. සරල ගාන. එන්න පුළුවන් ගණන් ආකාර ඇත්තරම 4නේ පුතේ. මෙතන මොකද්ද? මෙතන ධන වෙලා මෙතනත් ධන වෙනවා. මෙතන ධන වෙලා මෙතන ඍණ වෙනවා. මෙතන ඍණ වෙලා මෙතන ධන වෙනවා. මෙතන ඍණ වෙලා මෙතන ඍණ වෙනවා. විභාගයේදී ඔයාට එන්න පුළුවන් ගණන් ආකාර 4යි. සංගුණකයේ වෙනස් වෙයි. හරි. අපි ඒවා වෙනම කතා කරමු. දැන් අපිට තියෙන්නේ වර්ගජ ප්‍රකාශන නෙවෙයි. වර්ගජ සමීකරණවල සාධක කඩන. වර්ග සමීකරණවල
සාධක කඩ. ඉතින් සමීකරණයක් වෙන්නේ මොකද වෙන්නේ? මේ සමානයි බිඳුව. සමානයි බිඳුව. එච්චරයි. දැක්කද? එතකොට එතනින් ගාන නවතිනවද? නැහැ. දැන් ඔන්න ඔතනට දැන් මොකද වෙන්නේ? මේක මාර වැඩ වෙනවා පුතා. දැන් මට නම් ඔහොම වෙලා තියෙනවා. හරි පිටු 2 3ක ගණන් හදලා තිනවා බං. ඇයි ඒ? දැන් මේ සාධක ගාන දැන් ඔහොම හදාගෙන එනවනේ. මීටර අවුට් ගිය ගමන් මොකද දන්නවද වෙන්නේ? දැන් මීටර අවුට් ගිහලා දැන් තියෙන්නේ. දැන් මොකද දැන් පට ගාලා දැන් මතක් වෙනවා. ඇයි හදන්න තියෙන්නේ? දැන් ඉතින් ගුණ කරනවා. x වර්ග ධන x ගුණ කිරීම 3යි x ධන දෙවරක් x ධන 2යි x ධන දෙවරක් 3 6යි සමානයි බිඳෝන් දැන් එකතු කරනවා x වර්ග ධන 5යි x ධන 6 සමානයි බිඳෝම කෙලවරක් නැතුව යනවා බං. ඇයි ඒ? පොඩ්ඩක් මීටර අවුට් ගිය ගමන් බඩුම තමයි. ඉතින් මීටර අවුට් ගියාම හදන්න හොඳ ගානක් මේකම තමයි. පැහැදිලිද මං කියන එක? මීටර අවුට් යන්නේ මේක හැදුවම බඩුම තමයි. අවුට් යනවා නම් හදන්න හොඳම ගණන් ආකාරයක් මේකම තමයි. ඒ නිසා කල්පනාවෙන් මයි පුතේ මේ නැවත මුලට යන්නේ නැහැ. ඕන් ගත්තා. මේ මෙතන කියන්නේ මේ මෙහෙම තියෙනවා. මොකද්ද මෙතන වෙන්නේ මේ දෙදෙනෙක්ගේ ගුණිතය බිඳුවයි. එතකොට දෙන්නෙක්ගේ ගුණිතය බිඳුවයි කියන්නේ එක්කෝ මෙයා බිඳුවයි එහෙම නැත්නම් මෙයා බිඳුවයි. ඒ කියන්නේ එක්කෝ x ධන 2 ඇවිල්ලා බිඳුවයි එහෙම නැත්නම් x ධන 3 ඇවිල්ලා බිඳුවයි. ඒ කියන්නේ මයි පුතේ x සමානයි ධන 2 හෙට ගියොත් ඍණ 2 හෝ x සමානයි ධන 3 හෙට ගියොත් කීයද පුතේ? ඍණ 3යි. පැහැදිලිද? දැන් මම මේ ගාන මුලින් ඉඳන් කරන්නම් මයි පුතේ. මේ ගාන මුලින් ඉඳන්ම කරන්න. මොකද දැන් මම අද කතා කරන්න ඔයත් එක්ක වර්ග පූර්ණය. මේක නිකම් මේ මුල මතක් කිරීමක් කියන්නේ. මේ බලන්න දැන් මම මේ ගාන ගන්න. x වර්ග ඍණ 7යි x ධන 12 සමානයි බිඳුව. කොහොම තියෙනවා. දැන් මොකද්ද ඔයා කියන්නේ? මේකේ සාධක කඩලා විසඳන්න තමයි තියෙන්නේ අපිට. කොහොමද අපි සාධක කඩන්නේ පුතා? x වර්ග. දැන් අපි දන්නවා 7 12යි සාධක. ඓක්‍ය 7 වෙන. 3 වරක් 4 12යි. 3යි 4යි එකතු කරාම 7යි. හරි? උන් දෙන්නම ඍණ. එතකොට මෙතන මොකද්ද? ඍණ 3ix ඍණ 4ix ධන 12 සමානයි බිඳුවට. දැන් අපි ජෝඩු දාලා ගමු. x පොදුයි. එළියට ගත්තම x ඍණ 3යි. ඔන්න ඍණ 4 පොදුයි. එළියට ගත්තම x ඍණ 3යි. සමානයි කීයද? බිඳුවයි. දැන් මයි පුතේ බලන්න මෙතන තියෙනවා x ඍණ 3යි එළියට ගත්තා. ඕන් x තියෙනවා ඍණ 4යි. සමාන වෙන්නේ කාටද? බිඳුවට. දැන් මට කියන්න මයි පුතේ දැන් දෙදෙනෙක්ගේ ගුණිතය බිඳුව වෙලා. එතකොට දෙදෙනෙක්ගේ ගුණිතය බිඳුවයි කියන්නේ x ඍණ 3 සමානයි බිඳුව හෝ x ඍණ 4 සමානයි බිඳුව. පැහැදිලිද කියන එක? ඒ කියන්නේ පුතා x සමානයි ඍණ 3 හෙට ගියොත් ධන 3 හෝ x සමානයි ඍණ 4 හෙට ගියොත් මොකද්ද? ධන 4යි. මම මේ කතා කරන්නේ මේ පාර O level විභාගයට යන්න ඉන්න දරුවන්ටනේ. ඒ නිසා හරියට ටිකක් වේගවත්ව යනවා. දැන් මේ ගානක් විභාගයට එන්නේ නෑ ඔයාට. අද විභාගේ ගානක් හදන්න ඕනේ. හරිද? අද විභාගේ ගානක් අද හදන්න ඕනේ. දැන් හදන්න ඕනේ මම. හරිද? ඉතින් එතනට මම පොඩ්ඩක් නිකන් අර පාඩම නිකන් අපි දැන් ඔක පන්ති කාමරේ තියරි පන්තියේ යනවා නම් පුතා මේකේ වෙන වෙනම සාධක කඩලා මේකෙන් එන්න පුළුවන් ගණන් ආකාර හදලා ඊට පස්සේ ගණන් ආකාර සියල්ල හදලා තමයි අපි ටික වර්ග පූර්ණයට යන්නේ. තවත් එක්ක මට එහෙම දැන් අර යන්න බෑ. දෙසැම්බර් වල විභාගෙට ඉන්න ඔයාටයි මේ කතා කරන්නේ. පැහැදිලිද මං කියන එක? ඒ නිසා මේ වේගෙට අපි දැන් ඔයත් එක්ක යන්න වෙනවා. ගණන් ටික උඩ දා ගන්න වෙනවා. මම වට කිව්වනේ. ගණන් ටිකවත් එක්ක ගොඩ දානවා කියලා. රයිට් මේ බලන්න දැන් ඔන්න ඔහොම යන්න. හරි. දැන් මේකේ මේ කෙටි පේපර් එකේ එයි කියලා මට හිතුනේ. මේකේ බැරි වෙලාවත් මට ඔයාලට දෙනවා මේ ගාන අනිත් පැත්තට හදන්න කියලා. ඒකත් අපි හදලා ඉඳමුකෝ නිකන්. හරි. මේ බැරි නම් මට මැසේජ් එකක් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට මේකත් වෙනම පාඩමක් මම ඔයාලට කියලා දෙන්නම්. හරි. මේ බැරි නම් සාධක කඩන්න බැරි නම් ඒක මට කියන්නේ සර් මට සාධක කඩන්න තේරෙන්නේ නැහැ. හරි අපි වෙනම පාඩමක් එකට වීඩියෝ එකක් ගෙනලා දෙන්නම්. මහ ලොකු දෙයක් නෙවෙයිනේ ඔක. හරි. රයිට් මේ බලන්න දැන්. මේ ගානක් මම කන පිට ගන්නවා. මේ යටේ ඉඳන් උඩට යනවා. හරි ජොලි වැඩ තියෙන පුතේ ගණිතේ. මට දැන් කියනවා විසඳු කීයද? ඍණ 2 හෝ ඍණ 3 වන x වල x හේ වර්ගජ
සමීකරණය ලබා ගන්න. x වල වර්ගජ සමීකරණය ලබා ගන්න. ඔක තමයි කියන්නේ. මේ ගානම අනිත් පැත්ත. දැන් විසඳුම් කියන්නේ නැතුව සමහරක් විට අපිට කියයි මූල කියලා. මූල කියලා කියයි. හරිද? දැන් මේ අහන්නමයි පුතේ දැන්. මොකද්ද මෙතන වෙන්නේ? දැන් ගානේ යටි ඉඳන් උඩට යන. x වල වර්ග සමීකරණය රයිට් ඔය එන්නේ බඩු. එහෙනම් x සමානයි කියද? ඍණ 2යි නේ. එහෙම නැත්තම් හෝ x සමානයි කියද? ඍණ 3යි නේ. කතන්දරේ හරිනේ දැන්නේ. දැන් මේ යට ඉඳන් උඩට යන්නේ නේ. එතකොට මේ ඍණ 2 එහෙට යන්න. x ධන 2 සමානයි බිංදුව. එහෙම නැත්තම් x ඍණ 3 එහෙට යන්න. මොන තුනද? ධන 3 සමානයි බිංදුව. මේ පියවරමි. ඊට පස්සේ මූත් බිංදුවයි නේ. එහෙනම් දෙන්නගේ ගුණිතයත් බිංදුවයි. x ධන 2කින් x ධන 3 ගුණ කරාමත් කියද? බිංදුවයි. ඉතින් මේක ගුණ කරගන්න මේ. x ගුණ කිරීම x වර්ග. x ගුණ කිරීම 3 3ix. 2 ගුණ කිරීම x 2ix. 2 ගුණ කිරීම 3 6යි. සමානයි බිංදුව. දැන් මීටර ඉන්න ඕනේ නැත්නම් ආයි පොදුයි කියලා ගණීමයි පුතේ. x වර්ග 3යි 2යි කියදමයි පුතේ 5ix ධන 6 සමානයි බිංදුව. මේ අපිට දැන් මොකද්ද? උඩේ ඉඳන් යටට කරන්නත් පුළුවන්, යටේ ඉඳන් උඩට කරන්නත් පුළුවන්. ඔක තමයි ගණිතයේ විශේෂත්වය පුතේ. උඩේ ඉඳන් යටටත් කරනවා, යටේ ඉඳන් උඩටත් කරනවා. ඕන පැත්තකට ඕකේ. පැහැදිලිද කියන කතාව? හරි සරලයිනේ. හරි. විසඳුම් දුන්නම වර්ගජ සමීකරණය ගන්නත් පුළුවන්. වර්ගජ සමීකරණය දුන්නම විසඳුම් ගන්නත් පුළුවන්. දැන් හරි. මම හිතනවා ඔක ඔයාලට තේරුණා කියලා. තේරුන්නේ නැත්නම් ඔක නැවත බලන්න. දැන් මේ අහන්නකෝ පුතා දැන්. දැන් මම ඔන්න කෙටි පේපර් එකේ ගාණක් කරනවා. කෙටි පේපර් එකේ ගාණක් කරනවා. කෙටි පේපර් එකේ වාට එනවා මෙන්න මෙහෙම ගාණක්. හරි. මේ අහන්නකෝ දැන්. තේරුම් ගැනීම තමයි හොඳම දේ. හොඳම දේ තේරුම් ගැනීමයි. වාට කෙටි පේපර් එක එනවා මේ විදියට. වාට දෙනවා ගාණ x ධන 3යි x ධන 2යි. අපි හදපු ගානම ගමු. සමානයි බිංදුව. ඔන්න ගාන දෙන්න විදිය. මම ගාන දෙපැත්තට ලියා ගන්නවා. මෙහෙම ගණන් දෙකක් දෙනවා. එකක් x ධන 3 වාරයක් x ධන 2 සමානයි බිංදුව. විසඳුම් ලබා ගන්න. නැත්තම් විසඳන්න. විසඳුම් ලබා ගන්න නැත්තම් විසඳන්න. හරි. හරි සරල දෙයක් තියෙනවා. විසඳුම් ලබා ගන්න නැත්තම් විසඳන්න. බලන්න මේක දෙන එක. විසඳන්න කියලා කියන්නේ. දැන් ඔයා ගොනාසේ ආයෙත් මේක ಗುಣ කරගෙන ගියොත් එහෙම විසඳන්න තියෙන එක මොකද වෙන්නේ පුතා? අර බාගෙට විසඳලා දුන්න එක ඔබ මොකද කරන්නේ තවත්? ගැටයක් ගහ ගන්නවා. එහෙම එපා බා. මොකද්ද වෙන්නේ දැන්? විසඳන්නනේ තියෙන්නේ අර බාගෙට හදලා දීලා තියෙන්නේ. මොකද්ද කරන්නේ? දෙන්නගේ ගුණිතයේ බිංදුවයිනේ. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් x ධන 3 සමානයි බිංදුව හෝ x ධන 2 සමානයි බිංදුව. එතකොට ධන 3 එහෙට ගියා ඍණ 3 හෝ ධන 2 එහෙට ගියා ඍණ 2. ඔන්න විසඳුවා. නැත්නම් ඔක මෙහෙම කරා නම් මොකද වෙන්නේ? x ගුණ කිරීම x වර්ග x ගුණ අර විසඳලා දුන්න එක තව මොකද කරන්නේ? තවත් ගැට ගහගත්තා බං. එහෙම කරන්න බෑ. දැන් මෙතනදී කියන ඔයාට වර්ගජ සමීකරණය ලබා ගන්න කියලා කියනවා. දැන් මොකද වෙන්නේ? දැන් කියන්නේ අපිට වර්ගජ සමීකරණය ලබා ගන්න. මොකද වර්ග සමීකරණය ලබා ගන්නකො මෙහෙම විසඳලා හරියනවද? එතකොට ඒක හරියන්නේ නැහැ බං. එතකොට මොකද වෙන්නේ? වර්ග සමීකරණය ගන්න. x ගුණ කිරීම x වර්ග ධන x ගුණ කිරීම 2 2x ධන 3 ගුණ කිරීම x 3x ධන 3 ගුණ කිරීම 2 3 වරක් 2 6 සමානයි බිංදුව. එතකොට එනවාමයි පුතේ x වර්ග ධන 2යි 3යි 5x ධන 6 සමානයි බිංදුව. හිච්චි ගාන. තේරුණාද? ගාන එන විදියට බෝලේ එන විදියට ගහපන් බා. බෝලේ දැන් ක්‍රිකට් ගහනකොට ඔයා හරිද? දැන් එනවා ඉන්න ගම ඉන්නවා. මොකද්ද කියන්නේ? දාහම දාන එකට හැම එකටම මෙහෙක් ගහනවා කියලා ගහනවද? නෑනේ. බෝලේ වැටෙන විදියට ඔයා ගහන්න ඕනේ. එහෙනම් ගාන දෙන විදියට හදන්න පුරුදු වෙන්න. මෙතන ගාන කියන්නේ මොකද්ද? විසඳන්න කියන්නේ. විසඳනකොට මේක හදලා ගත්තොත් මොකද වෙන්නේ? අර බාගෙට හදලා තියපු එක උඹලා මොකද කරන්නේ? ආයිමත් බං ගැට ගහගෙන තියෙන්නේ. ඕක කරන්න බෑමයි පුතේ. හරි? බෝලේ එන විදියට ගහන්න පුරුදු වියා. ගාන දෙන විදියට හදන්න පුරුදු වියා. මේක කිව්වේ විසඳන්න කියලා. මෙතන කියන්නේ මොකද්ද පුතා? වර්ගජ සමීකරණය ලබා ගන්න. පැහැදිලිද කියන කතාවම? හරියට මීට ඔලුවට දාගනින්
ආයි මේ වරදින්න බෑ. මතකනේ විසඳන්න කිව්වොත් විසඳුම් ගත්තා. වර්ගජ සමීකරණය ගන්නකොත් වර්ග සමීකරණය ගත්තා. පැහැදිලිද? හරි. මට ඕනේ ওই දෙකෙන් එකක්වත් නෙවෙයි අද දවසේ. මොකද්ද? මට ඕනේ වර්ග පූර්ණේ කරන්න. ඇයි ඒ? ගැටලු ලියා ගන්න. මොකද ගැටලුවක් මේ හදන්න යන්නේ. වර්ග පූර්ණේ කරන්න. මේ හදන්න. දැන් මෙහෙමයි. මේක විනාඩි 10යි මට යන්නේ. ඔයා ඕන O level විභාගේ පේපර් එකේ ගණක් කරනවා. ඕනම එකක් කරනවා. ෂුවර්ද? අනිවාර්යයි. මමනේ කියන්නේ. හරි? ඔයාට විනාඩි 10ක් දෙන්න මට විනාඩි 10න් ඔයා ඕනම ගණක් හදනවා. පේපර් එකේ තියෙන ඕනම ගණක් ඔයා හදනවා. ඒක ෂුවර්. මේ බලන්න. හරියට ත්‍රිපද වර්ගජ සමීකරණයක් මම කිව්වා. ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව වගේ. පට්ටට අහගෙන හිටන්න. හරි. අපි හිතමු මෙහෙම ගානක් හදලා ගන්න. අපි හිතමු x වර්ග. හරි. අපි ගමුකෝ ධන 6ix පොඩ ඉන්න දෙවරක් 4 8යි කියන්නේ මම ගන්නම් මේ 2x වර්ග ධන 12x ධන 16 සමානයි බිඳුව. මාත් එක්කම ඔයා ගාන කරගෙන යන්න. හරි. මේක සාධක කැඩෙන එක. එහෙනම් මොකටද සාධක කැඩෙන එකක් ගත්තේ? කියලා දෙන්න ඉබන් ඉස්සෙල්ලා. ඒතර විභාගයේදී මෙහෙම ගානක් දීලා වර්ග පූර්ණය කරනවද? නෑ එහෙම ගානක් දෙන්නේ නෑ. මේ මට ඔයාට කියලා දෙන්න ඕනේ. ඒකයි මේක ගන්න. හරි? මේ අහන්න දැන් 2x වර්ග ධන 12x ධන 16 සමානයි බිඳුව. මාත් එක්කම කරගෙන යන්න බලන්න. ඔයත් ගාන ලියා ගන්න. 2x වර්ග ධන 12x ධන 16 සමානයි බිඳුව. වර්ග පූර්ණයෙන් විසඳන්න. වර්ග පූර්ණය විසඳමු. සූත්‍ර ගැන හිතන්න එපා. වර්ග පූර්ණය විසඳමු. හරි. පළවෙනි තියරිය. පළවෙනි කොටස. ඔයා පළවෙනිම දේ තමයි මයි පුතේ වර්ග පදයේ සංගුණකය. අපි තියරි පන්තියේදී නම් සංගුණකය කියන්නේ මොකක්ද? ඔය හැම මගුලක්ම කියලා දෙනවා. දැන් මේ වර්ග පදයට කලින් තියෙන එක සංගුණකය එක බවට පත් කරන්න. එහෙනම් ලියන්න පළවෙනි තියරිය මොකද්ද පුතා? ලියන්න පළවෙනි තරුව වර්ග පදයේ සංගුණකය එක බවට හරවන්න. වර්ග පදයේ සංගුණකය එක බවට හරවන්න. වර්ග පදයේ සංගුණකය එක බවට හරවන්න. දැන් මම පුතේ කොහොමද වර්ග පදයේ සංගුණක එක කරන්නේ? දෙකනේ තියෙන්නේ. ඉතින් එයා දෙකෙන් බෙදාගෙන යන් එච්චරනේ. මහ ලොකු දෙයක් ඇයි ඕකනේ? 16 සමානයි බිඳුව. මෙයා බෙදනවා දෙකෙන්, මෙයාත් බෙදනවා දෙකෙන්, මෙයාත් බෙදනවා දෙකෙන්, මෙයාත් බෙදනවා දෙකෙන්. ආ දෙකට දෙක කැපුනම ඔන්න එනවා x වර්ග ධන 12 දෙකෙන් බෙදුවම 6ix ධන 16 දෙකෙන් බෙදුවම 8 සමානයි බිඳුව. හරි. හරිනේ? එක මෙහෙම දුන්නොත් අපි ආයි මේක බෙදා යනවද? පිස්සුවක් තියනවද බං? ඈ එහෙම කරන්න පිස්සුවක් නැහැනේ. මං හිතුවේ ඉතින් මේ වගේ එකක් දුන්නොත් ඊට පස්සේ උඹලා කියනනේ ඔය ඒක අපිට කියලා දුන්නේ නැහැ කියලා. ආ ඒක නිසා එහෙම ගත්තේ. මේකද ඊළඟට කරන්න ඊළඟ තියරිය. ඊළඟ තියරිය. මොකද්ද දන්න? වර්ග පදය, මැද පදය, නියත පදය. මේවා මතක තියෙනවා. මේවා මතක තියෙන්න නා. ආයි මේවා තියරිය හරියට බලුවට යන්න. මේවා කටපාඩම් කරන්න නම් බලන්න නැති. ඔළුවට දාගත්ත මෙතනින් යාට ඇදිල්ලක් තියෙනවා. නියත පදය ගන්න එක පැත්තකට. හරි? එක පසකට ගන්න. ඔන්න නියත පදය එක පැත්තකට ගන්න. x වර්ග ධන 6ix. ධන 8 එහෙට යන්න ඍණ 8යි. ඊළඟ දෙවෙනි තරුව නියත පදය එක් පසකට ගන්න. නියත පදය එක් පසකට ගන්න. නියත පදය එක් පසකට ගන්න. හරි. දැන් මම උතනින් පොඩ්ඩක් නවත්තලා ආයිමත් චුටි තියරි කොටසකට එනවා. දැන් මේක තියරි පන්තිය වුණා නම් මේ පාර විභාගයට යන දරුවන්ට නැතුව මේක කතා කරා නම් ඒවා පිළිවෙලටමයි පුතේ කතා කරගෙන තමයි එන්නේ. දැන් මම මේ කතා කරන්නේ බම් මේ දෙසැම්බර් යන උන්ටනේ. නේ? ගොඩක් වෙලාවට විභාගයේ වරක් ලියලා අසමත් වෙච්ච දරුවෙකුට. ඒ දරුවට අනිවාර්යෙන් එකක් ගන්න පුළුවන්. ඒක ෂුවර්. හරි එහෙම දරුවෙකුටනේ. ඒකයි මේ තියරිත් ඒ තැන් වලින් කතා කරන්නේ. මම පුතේ මේ අහන්නකෝ දැන්. අපි හිතමු මෙහෙම නිකන්. අපි ගමු x ධන 3 වර්ගය. ත්‍රිපද ප්‍රකාශනයක වර්ගායතය. 10 වසර ගණිතය. කොහොමද මේක ගන්න අපි?
පළවෙනි පදයේ වර්ගය x වර්ගය ධන පද දෙක ගුණ කරනවා x වරක් 3 3x දෙකෙන් ගුණ කරාම 6x ධන දෙවන පදයේ වර්ගය 3 වරක් 3 9යි හරිනේ පළවෙනි පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය දෙවන පදයේ වර්ගය මට කියනවා පුතේ මේකට උත්තරේ එන x ධන 5 වර්ගය කියමු බලන්න පළවෙනි පදයේ වර්ගය x වර්ගය පද දෙක ගුණ කරා 5 වරක් x 5x පද දෙකේ ගුණිතයේ දෙගුණය 5x ගේ දෙගුණය 10යි x ධන දෙවන පදයේ වර්ගය 5 වරක් 5 25යි හරි නේද කතන්දරේ තව එකක් ගමු x ඍණ 4 වර්ගය කියන්න බලන්න පළවෙනි පදයේ වර්ගය x වර්ගය පද දෙක ගුණ කරා ධනයි ඍණයි ඍණ පද දෙකේ ගුණිතය 4 වරක් x 4ix දෙකෙන් ගුණ කරාම 8ix ධන දෙවන පදයේ වර්ගය 4 වරක් 4 16යි මේ පූර්ණ වර්ගයක් ලෙස ලියලා තියෙන්නේ පූර්ණ වර්ගයක් ලෙස ලියලා තියෙන්නේ මොකද්ද වෙන්නේ බලන්න වර්ග පදය මැද පදය නියත පදය මේ මැද පදයේ භාගය 6 භාගය 3යි නියත පදයේ තියෙනවා නම් 6 භාගය 3යි 3 වර්ග 9යි මැද පදයේ 10යි 10 භාගය 5යි 5 වර්ග 5 5 25යි මැද පදයේ 8යි 8 භාගය 4යි 4 වර්ග 4 වරක් 4 16යි හරි එහෙම තියෙනවා නම් ඔයාට පූර්ණ වර්ගයක් ලෙස ලියන්න පුළුවන් මේ බලන්න මගේ පුතේ දැන් මෙන්න මේවට මට්ටක් ගාලා ඔයා උත්තර ටික කියන්න බලන්න හරි මත් එක්ක මේ වේගෙන් මේ පාඩම හරි ලස්සනට වේගෙන් යන්න ඕනි කියලා නියමයක් නැහැ තේරෙන්නයි යන්න ඕනි හරි මට මේකට උත්තර කිය x වර්ග ධන අපි හිතමු තියෙනවා 12යි x කියලා තියෙනවා මට මේක පූර්ණ වර්ගයක් කරන්න ඕනි කවුද එකතු කරන්න ඕනි මැද පදයේ කීයද 12යි 12යි භාගය කීයද මගේ පුතා 6යි 6 වර්ග 6 වරක් 6 36යි මැද පදයේ භාගයේ වර්ගයක් නියත පදයේ තියෙනවා අන්න පූර්ණ වර්ගයක් ලෙස ලියනවා x වර්ග ධන කවුද x ධන මැද පදයේ 12යි 12යි භාගය 6යි 6 වර්ගය හරි සරලයි මේකට උත්තර කිය x වර්ග ධන එකක් ගමු ධන 8යි x කියමු බලන්න මැද පදය 8යිනේ 8 භාගය 4යි 4 වරක් 4 16යි x ධන මැද පදය 8යිනේ 8 භාගය කීයද 8 භාගය දෙකෙන් බෙදුවම 4යිනේ x ධන 4 වර්ගය එහෙනම් මට මේක කියන්න උත්තරේ x වර්ග ධන ඍණ එකක් ගමු ඍණ 6යි x මැද පදය 6යිනේ 6 භාගය 3යිනේ 3 වර්ග 3 වරක් 3 9යි ඍණ වරක් ඍණ ධන ඇයි ඍණ 3 ඍණ 3 වරක් 3 එහෙනම් මට කියන්න මෙතන x ඍණ 3 වර්ගය මැද පදයේ භාගයේ වර්ගයක් නියත පදයේ තියෙනවා මැද පදයේ භාගයේ වර්ගයක් නියත පදයේ තියෙනවා නම් එයා පූර්ණ වර්ගයක් ලෙස ලිවිය හැකියි හරි දැන් යනවා අපේ ගානට ආයෙත් මොකද්ද කරේ වර්ග පදයේ සංගුණකේ එක කරා නියත පද එක පැත්තට දැම්මා ඊළඟ තරුව ඊළඟ එක තමයි මයි පුතේ මොකද්ද වර්ග පදයේ මැද පදය දැන් අන්න පූර්ණ වර්ගයක් කරන්න ඕනේ මොකද්ද මැද පදයේ භාගයේ වර්ගයක් කවුද x වර්ග ධන 6යි x මේ බලන්න මැද පදයේ භාගයේ කැපිටල් බයන්න මේ බයන්න කිව්වොත් වැරදි භාගයේ හරියටම දෙකට බෙදලා භාගයේ වර්ගයක් දෙපැත්තටම එකතු කරන්න මැද පදයේ භාගයේ වර්ගයක් දෙපැත්තටම එකතු කරන්න එතකොට බලන්න x වර්ග ධන 6යි x ධන 6 භාගය 3යි 3 වර්ගය 9යි සමානයි ඍණාට ධන 6 දෙකෙන් බෙදුවා 3යි 3 වර්ගය 9යි හරි එහෙනම් x වර්ග ධන මෙච්චර පියවර යන්න ඕන අනේ නෑ පුතේ සමානයි 1යි එහෙනම් මොකද්ද තියරිය මැද පදයේ භාගයේ වර්ගයක් දෙපැත්තටම එකතු කරා වර්ග පදයේ සංගුණකයේ බෙදුවා එක කරගත්තා නියත පද එක පැත්තකට දැම්මා මැද පදයේ භාගයේ වර්ගයක් දෙපැත්තටම ලිව්වා එතකොට කීයද 1 2 3 ඊට පස්සේ දැන් ඔයා දන්නවා
මැද පදයේ භාගයේ වර්ගයක් නියත පදයේ තියෙනවා නම් ලියන්න පුළුවන් මොකද්ද? පූර්ණ වර්ගයක් ලෙස. කොහොමද පූර්ණ වර්ගයක් කරන්නේ? x ධන 3 වර්ගය. හරිනේ? මැද පදයේ 6යි. හරි. එන්න x ධන මැද පදයේ භාගයේ වර්ගය සමානයි 1යි. හරිනේ? සමානයි 1යි. ඊට පස්සේ සුළු කරගෙන යන්න. ලියන්න ඊළඟ ලියන්න පුතේ. වම්පස පූර්ණ වර්ගයක් ලෙස ලියා වම්පස පූර්ණ වර්ගයක් ලෙස ලියා සුළු කරන්න. වම්පස පූර්ණ වර්ගයක් ලෙස ලියා සුළු කරන්න. හරිනේ? ඔන්න තියෙනවා වම් පැත්තේ x වර්ග ධන 6යි x ධන 9. මැද පදයේ භාගයේ වර්ග නියත පදයක් නියතගේ තියෙනවා. 6යි 6 භාගය 3යි 3 වරක් 3 9යි. පූර්ණ වර්ගයක් ලෙස ලියුවම x ධන 3 වර්ග සමාන 1යි. සුළු කරගෙන යන්න. ඉතින් මේ හරි සරල ගානක් පුතේ මේ. x ධන 3 සමාන 1 වර්ගයේ එහෙට යනවා වර්ගමූල ධන හෝ ඍණ. එතකොට x සමානයි ධන 3 එහෙට යනවා ඍණ 3 ධන හෝ ඍණ. ඇයි ධන හෝ ඍණ දාන්නේ? වර්ගමූලකයක්. එකේ මූලය 1යි. ඕන් එනවා x සමානයි ඍණ 3 එකට ධන දාන. 1 හෝ x සමානයි ඍණ 3 අනිකට ඍණ දාන. ඍණ 1. ඒ කියන්නේ x සමානයි ඍණ 3යි ධන 1යි 3න් එකක් 2යි මොන දෙකද? ඍණ 2 හෝ x සමානයි ඍණ. ඔන්න ඔය ගානක් තමයි. පැහැදිලිද? මම තව එක ගානක් ඔය සාධක කැඩෙන එකකින් කරනවා ලේස් ගානක්. ඊට පස්සේ අපිට පුළුවන් විභාග පේපර් එකට ආපු ගණන් ටිකක් හදන්න. හරිද? දැන් මේ අහන්න. මම තව එක ගානක් හදමු. දැන් මෙන්න මෙහෙම තියෙනවා. මතකද තියරි ටික මම බෝඩ් එකේ මකන කියමු බලන්න මොකද්ද තියරි ටික? එක වර්ගපදයේ සංගුණකේ එක කරගන්නවා නේ. ඊට පස්සේ නියත පද එක පැත්තකට දානවා. ඊට පස්සේ මැද පදයේ භාගයේ වර්ගයක් දෙපැත්තටම එකතු කරනවා. ඊට පස්සේ වම් පැත්ත පූර්ණ වර්ගයක් ලෙස ලියලා සුළු කරනවා නේ. බෝඩ් එක මකන්න කලින් උනත් කියලා ඉවර කරන්න පුළුවන්. ඒතොන්නේ මොකද්ද නැවත කිව්වොත් පුතේ මොකද්ද? වර්ගපදයේ සංගුණකේ එක කරා නියත පද එක පැත්තකට දැම්මා. මැද පදයේ භාගයේ වර්ගයක් දෙපැත්තටම එකතු කරා. වම් පැත්ත පූර්ණ වර්ගයක් ලෙස ලියලා සුළු කරගෙන ගියා. ඕක තමයි තියරි කොටස. ඔච්චරයි ලකුණු 10. තව එක ගානක් බලමු මයි පුතේ අපි දැන්. හරි මේ බලන්න දැන්. හරි x වර්ග. අපි ගමු ධන. අපි ගමුකෝ 8x ධන. අපි ගමු 12 සමානයි 0. මේ ගානක් තියෙනවා. හරි 8x ධන 8x ධන 12 සමානයි 0. හරි දැන් ඔය ඉස්සෙල්ලා තනියෙන් කරන්න බලන්න. විනාඩි 2 3ක් අරගෙන ගන්න. නියත පදය එක පැත්තකට වර්ග පදයේ සංගුණකය ආයි හදන්න තියනවද නැහැ? ඒක එක. ඒක අවුලක් නැහැ. එහෙනම් වර්ග පදයේ සංගුණකයේ ගැටලුවක් නැහැ. හරි ඒක කරන්න. ඊට පස්සේ නියත පද එක පැත්තකට දාන්න පුතා. නියත පද එක පැත්තකට දාලා ගන්න. පහ හදාගෙන යන්න ඉක්මනට. ඊට පස්සේ මැද පදයේ භාගයේ වර්ගයක් දෙපැත්තටම එකතු කරන්න. මං කියනකොට ඔයා කරන්න. හරි නියත පද එක පැත්තකට දාන්න. x වර්ග ධන 8x සමානයි හරි සමානයි ධන 12ට ගියා ඍණ 12යි. හරිනේ සමානයි ඍණ 12යි. මැද පදයේ භාගයේ වර්ගයක් එකතු කරන්න 8x. 8 භාගේ 4යි. 4 වරක් 4 16යි. එහෙට ගියා ධන 16 එහෙට ගියාම කෙදායි. හරි දෙපැත්තටම ධන 16ක් නේ එකතු කරන්නේ. දෙපැත්තටම මැද පදයේ භාගයේ වර්ගයක් දෙපැත්තටම එකතු කරන්න. නැත්තම් මේ හරිනේ මැද පදයේ 8 8 භාගේ 4යි 4 වරක් 4 16යි. හරි. පූර්ණ වර්ගයක් ලෙස ලියන්න. x ධන මැද පදයේ භාගයේ වර්ගය. 16න් 12ක් ගියාම 4යි. සුළු කරගෙන යන්න. x ධන 4 වර්ගයේ එහෙට ගියා වර්ගමූල ධන හෝ ඍණ. x සමානයි ධන 4 එහෙට ගියා ඍණ 4 4 මූලය 2යි. තමයි මෙතනට ගන්න. x සමානයි ඍණ 4 ධන 2 හෝ x සමානයි ඍණ 4 ඍණ 2. හරිනේ?
වර්ගපදයේ සංගුණක ගැටලුවක් නැහැ. නියත පද එක පැත්තට දැම්ම ධන 12 හෙට ගියා ඍණ 12යි. මැද පදයේ භාගයේ වර්ගයක් දෙපැත්තටම එකතු කරා කතන්දරේ හරි පූර්ණ වර්ගයක් ලෙස ලිව්වා හරි කතන්දරේ වර්ගයේ හෙට ගියා වර්ගමූලය ධන හෝ ඍණ රයිට් මයි පුතේ ධන 4 හෙට ගියා ඍණ 4යි 4 මූලය 2යි එකට ධන 2 දැම්මා අනිත් එකට ඍණ 2 දැම්මා. එතකොට කීයද? x සමානයි 4න් 2ක් 2යි මොන දෙකද? ඍණ 2 හෝ ඍණ 4යි ඍණ 2යි කීයද? ඍණ 6යි. ඕම් වර්ග පූර්ණේ පුළුවන්. නියත පද එක මතක වතාවක් කියන්න බලන්න. නියත පද එක පැත්තකට දැම්මා. ඊට පස්සේ මැද පදයේ භාගයේ වර්ගය දෙපැත්තටම එකතු කරා පූර්ණ වර්ගයක් ලෙස ලිව්වා. මැද පදයේ භාගයේ වර්ගය තියෙන නිසා නියත පදයේ තියෙන නිසා ඊට පස්සේ වර්ගයේ හෙට ගියා සුළු කරගෙන ගියා වර්ගමූල ධන හෝ ඍණ ඔන්න දැම්මා ධන 4 හෙට ගියා ඍණ 4යි ධන හෝ ඍණ ඇයි වර්ගමූල නිසා 2 ඇයි 2 ආවේ 4 මූලය 2යි x සමානයි ඍණ 4 මේකට ධන දැම්මා x සමානයි මේකට ඍණ දැම්මා ඔන්න උත්තරේ ගත්තා. හරි? ඔක තමයි වෙන්නේ. දැන් අපි ගානක් හදමු ටිකක්. දැන් ඔයාලට විභාගයේදී එන්නේ පුතා දැන් මෙතන හරියටම 4 ආවනේ. විභාගයේදී එහෙම එන්නේ නැහැ. අපි ගානක් බලමු මෙහෙම. හරි. දැන් ඔන්න බලමු අපි මේ වගේ ගානක් බලමු අපි දැන්. හරි. තාම පොඩි වෙලාවයි. තාම බොහොම පොඩි වෙලාවක් යනකොට ඔයා ඕනම O level paper එක ගානක් හදන බව මට විශ්වාසයි. ඕනම ගානක් හදන. ඔක විශ්වාසයි. අපි හිතමු මෙහෙම දෙයක්. x වර්ග ඍණ 4x. හරි. අපි ගමු ගානක් ගමු x වර්ග ඍණ 4x ඍණ 8. x වර්ග ඍණ 4x ඍණ 8 සමානයි බිඳුව. හරි. x වර්ග ඍණ 4x ඍණ 8 සමානයි බිඳුව. හරිද? හරි. මේ ගාන හදාගෙන යම් බලන්න අපි දැන්. ඔයාලත් හදමු. හරි. මාත් එක්ක කතා කර කර හදමු. පළවෙනි තියරිය නියත වර්ගපදයේ සංගුණකයේ අවුලක් නැහැ. කතන්දරේ හරි ඒක හරි. නියත පද එක පැත්තකට දාන්න. හරි. 4x ඍණ 8 හෙට යන්න ධන 8යි. හරිනේ? හරි. ඊට පස්සේ මොකද්ද අපි කිව්වේ? මැද පදයේ භාගය. කීයද? x වර්ග ඍණ 4x මැද පදයේ 4. 4 භාගය 2යි. 2 වර්ග දෙවරක් 2 4යිනේ. 4යි. සමානයි 8යි. එහෙටත් 4යි. හරි නේද? පූර්ණ වර්ගයක් ලෙස ලියන්න. x ඍණ මැද පදයේ 4නේ. ඒකේ භාගය 2යි. 2 වර්ගය 8යි 4යි 12යි. හරිනේ? ඊට පස්සේ x ඍණ 2 සමානයි 12 වර්ගයේ හෙට යන වර්ගමූල ධන හෝ ඍණ. ඒ කියන්නේ x සමානයි ඍණ 2 හෙට ගියා ධන 2 ධන හෝ ඍණ මූල 12. මූල 12 දාමුද? දැන් අපිට මෙච්චර වෙලාවේ මොකද්ද? මෙතන කෙලින්ම මූල 9 මූල 16 වර්ගමූල 4 ලස්සනට එන එකක් ආවා. දැන් එතනට එකක් මම ගන්න නැතුව ඔහොම තියාගත්තා. හැබැයි අපිට විභාගයේදී පොඩි උදව්වක් මෙතනදී කරනවා. එයාලා අපිට ගාණෙදි දෙනවා මූල 3. ඔය වගේ එක මූල 5. කැමති විදියක් ගන්න. මූල 3ට 1.73 ගන්න කියලා කියනවා. එයාලා කියනවා ලෙස ගන්න. ඔන්න ඔහොම අපිට දෙනවා. ඔහොම අපිට ගාණේ දෙනවා. දැන් මෙතනට ඇවිල්ලා ඔහේ නිකන් බලන් ඉන්න එපා බං. ඇයි? එතන තුරුම්බ මම මේක ඔයාලට මෙතන කියලා දෙන්න ඕන නිසා මම මෙතනට ගන්නම්. x සමානයි. හරි. 2 ධන හෝ ඍණ වර්ගමූල 3. කීයද තියෙන්නේ පුතා? 12නේ. එයා අපට එයාගේ මේ විභාගෙට විභාගේ පේපර් එකට. එයා අපට දෙනවා මූල 3ට 1.73 ගන්න කියලා. එහෙනම් මූල 3 නම් දීලා තියෙන්නේ පැත්තක නිකන් හිමීට 12 නිකන් 3ෙන් බෙදලා බලහන්. 12 කියන්නේ ඒතර 3 වරක් කීයද? 4නේ. 4 මූලය දන්නවද නැද්ද? දන්නවනේ. ටික පොඩි ෆිට් එකක් එනවනේ. ඒතකොට දැන් ගාන අපේ දැන් හරි කියලා දැනෙනවනේ බං. නේ? ඇඟ ඇතුලෙන් දැන් දන්නවනේ මේ ගාන හරි කියලා. එතකොට දැන් අපි හිතමු මෙතන මූල 5 දුන්නා කියලා. එහෙනම් අපි මෙතන එන උත්තරේ බෙදන්න කියනද පුතා? 5ෙන්. දැන් මෙතන දීලා තියෙන අපිට මූල 3 නම් ඔන්න 12 බෙදුවා කීයද? 3 වරක් 4යි. එහෙම නැත්නම් 4 වරක් 3යි. බලන්න ලස්සනයි නේද වැඩේ? හරි? ඒ කියන්නේ මොකද්ද මම මෙයාට පළවෙනි මේක තියෙන නිසා මම ටිකක් පියවර වැඩි කරනවා. 2 ධන හෝ ඍණ 4ෙත් මූලය 3ෙත් මූලය. කතන්දරේ හරිනේ? හරි. ඔන්න x සමානයි 2 ධන හෝ ඍණ 4 මූලය 2යි.
අතර ගුණ කිරීම. අන්න දැන් උන්ද අපට කියනවා මොකද්ද? මූල තුනට ගන්නලු 1.73. එහෙනම් x සමානයි 2 බලන සුළු කිරීම ධන හෝ ඍණ දෙකෙන් ගුණ කරන්න. බැරි නම් පැත්තෙන් ගුණ කරා. දෙවරක් 3 6යි 14න් 4යි 1යි දෙවරක් 2යි 1යි 3යි. පුතේ දෙවතාවක් නම් සූත්‍ර මේ සුළු කරන එක නම් බලහන් වරදිනවා. මටත් වරදිනවා. හරිද? බලහන් දෙවරක් 3 6යි දෙවරක් 7 14න් 4යි 1යි 2යි 1යි 3යි. කතන්දරේ හරි. ඒක අර වගේම කරන්නේ. x සමානයි 2 ධන 3.46 හෝ x සමානයි 2 ඍණ 3.46. ඒ කියන්නේ 3යි 2යි 5.46 හෝ x සමානයි. දැන් මේවා බැරි නම් පැත්තක සුළු කරන්න පුතේ මේ 3.46න් දෙකක් අඩුවේ. ඈ 3යි වැඩි එකෙන් අඩු එක කීයද? 6යි 4යි 1.46. වැඩි එක ඍණ 1.46. පැහැදිලිද කියන කතාව? හරි සරලයි පුතේ. මොකද්ද කරේ? නියත පද එක පැත්තට දැම්මා. මැද පදයේ භාගයේ වර්ගයක් දෙපැත්තටම එකතු. වම් පැත්ත පූර්ණ වර්ගයක් ලෙස ලිව්වා. වම් පැත්ත පූර්ණ වර්ගයක් ලෙස ලිව්වා. ඊට පස්සේ වර්ගයේ එහෙට ගියා වර්ග මූලය. කොහොමද? ධන හෝ ඍණ. එතකොට x සමානයි ඍණ 2 එහෙට ගියාම ධන 2යි. ධන හෝ ඍණ 12 මූලය. විභාගයේදී දුන්නේ කවුද? 3. එහෙනම් 12 3ෙන් බෙදුවම කීයද? 4යි. කතන්දරේ හරිනේ. හරි? හරි. ඊට පස්සේ ලිව්වා අපි 2 ධන හෝ ඍණ 12 ලිව්වා 4 වරක් 3. 4 මූලය 2යි 3 මූලය 1.73යි. ඉතින් දෙවරක් ගුණ කරා ඔන්නාව ධන 2 ධන දැම්ම 3.46 ඍණ දැම්ම 3.46. ඒක එකතු කරාම 3යි 2යි 5.46 x සමානයි 1.46. දැන් ඔයා හරි ලස්සන ලියා ගන්න මේ අපි හැදුවේ 2019 O level විභාගයේ ගාන. ලකුණු 10. මොකෝ කියන්නේ? ඈ විනාඩි කීයද බං ගියේ? ගාන තේරුම් ගන්න. පැහැදිලිද කියන්නේ? 2019 පේපර් එකේ ගාන මේ කරේ. ඈ දැන් අපිට තව පොඩ්ඩක් ඕකට දැන් පොඩ අන්දන්න තියෙනවා. දැන් මේ මනමාලි හැඩ කරන්න දැන් තියෙන්නේ. ඈ ඒ කියන්නේ මේ ගාන gediya පිටින් අපිට දෙන්නේ නැහැ මේක මෙහෙම කියලා. ඔය එන්න වැල්ලට ආරම් ගොඩක් ගහනවා. වැල්ලට ආරම් ගොඩක් ගහලා අපිට කියනවා මේක සූත්‍රේ අරගන්න කියනවා. මේක අරගන්න කියලා කියනවා. මේක බව පෙන්වන්න කියලා කියනවා. බව පෙන්වන්න කියලා මේක මෙහෙම තමයි ගන්න කියන්නේ. දැන් මොකද හිතේ? දැන් වගේ 2016 17 18 දිගටම කරා නම් හරි. ඒකට බලමු මේකේ ගාන මේ දැන් හැදුවනේ දැම්මා. දැන් මේකේ පුතේ කියන්නේ දැන් ඔයාලට මම මේ පේපර් එක මම නිකන් මේ කතා කරන්න ඕන නිසා මම නිකන් කියනවා. නිකන් මේ පෙන්වන්න ඕන නිසා දැන් ගාන මෙහෙම දැන් අපි ඔන්න හදාන කියලා තියෙනවා. ඔයාලට තියෙන්නේ ගාන ගන්න මෙන්න මේ විදිහට තියෙන්නේ. දැන් මේ ගාන නෙවෙයි අපි හැදුවේ ඇත්තටම. තියරි කොටසක් එක තමයි 2019 මේ ගාන හැදුවේ. ඔන්න දැන් මම පොඩ්ඩක් ඔයාලට කියනවා මෙන්න මෙහෙම. මෙහෙම රූපයක් දීලා තියෙනවා. ඔයා බලන්නකෝ. මගේ දිහා බලන්න පේපර් එක දිහා බලන්න එපා. පේපර් එක ගැන හිතන්නවත් එපා. මේ බලන්න. ඔයාලට මෙහෙම රූපයක් දීලා තියෙනවා. මම ඒක පොඩ්ඩක් ඇඳ ගන්නම් මෙහෙම. මෙහෙම රූපයක් දෙනවා. මේ මොකද්ද දන්නේ නැහැ. මම දන්නේ නැහැ. මම ඇඳලා බලන්නම් මෙහෙම. මෙහෙම රූපයක් දෙනවා. හරි. මේ වගේ රූපයක් දීලා තියෙනවා. ඊට පස්සේ මේක A කියනවා. මේක B කියනවා. මේක අංශක 60යි කියනවා. මේක දිග x කියනවා. මෙතන කෑල්ල 4යි කියනවා. හරි. ඔය විදිහට දීලා තියෙනවා. දැන් මම මේක මකා ගන්න. හරි. කොහොම දීලා තියෙනවා. අපි ගාන හදලා තමයි දැන් මේ ඉතුරු වෙට්ටික් කරන්න යන්නේ. බලන්න දැන්. දැන් ඔන්න ඔහොම තමයි ගානේ දීලා තියෙන්නේ. මේ අපිට 2019 ආපු 4 වෙනි ගාන. හරි. දැන් මෙන්න මේ රූපයක් දීලා තියෙනවා. ඔය රූපේ දීලා තියෙනවා. දරහ ගන්න පුතේ. බලන්න පේපර් බලන්න එපා. මේ බොඩි දිහා බලන්න. මේ බලන්න උගන්නන දිහා බලන්න. හරි. අරය ඒකගේ x අරය ඒකගේ x එනම් අර්ධ වෘත්තයකින්ද අරය ඒකගේ x පෙනුම නෑනේ. අන්න ඒක තමයි අවුල තියෙන්නේ. පෙනුම නෑ රූපේ. පෙනුමත් ඇඳගම් මේ. දැන් හරි. හරි මේක 60යි. අරය ඒකක x අරය ඒකක x හරි. අරය ඒකක x එනම් අර්ධ වෘත්තයකින්ද අර්ධ වෘත්තයේ සමග ඒක කේන්ද්‍රික වූ මොකද මේ ඒක කේන්ද්‍රික එකම කේන්ද්‍රයක් ඒක කේන්ද්‍රික වූ සහ කේන්ද්‍රයේ කෝණය අංශක 60ක් වූ B නම් කේන්ද්‍රික ඛණ්ඩයකින්ද සැදුණු ආස්තරයක් රූපයේ දැක්වේ.
අර්ධ වෘත්තයයි කේන්ද්‍රික ඛණ්ඩය රූපේ දැක්කේ. හරි. ඒහි වර්ගඵලය සහ බීහි වර්ගඵලය සමානයි. ඒ වල වර්ගඵලය සමානයිලු බී වල වර්ගඵලය. සමාන නම් සමාන වේ නම් x මගින් අන්න සමීකරණය දුන්න. x මගින් x වර්ග ඍණ 4x ඍණ 8 සමානයි බිඳුව. වර්ගජ සමීකරණය තෘප්ත කරන බව පෙන්වනවා. මේක ගන්න කියලා කියන්නේ. පෙන්වා තෘප්ත කරන බව පෙන එක්ස්ට ගත හැක්කේ එකම එක අගයක් බව හේතු සහිතව පැහැදිලි කරනවා. එකම එක අගයක් බව එකක් කියන්න. ඊට පස්සේ ආ දෙනවා අපට මූල 3 සමානයි 1.7යි 3 ලෙස ගන්න. 1.73 ලෙස ගන්න කියලා කියනවා. හරි. 1.73 ලෙස ගන්න කියලා කියනවා මූල 3. ඔක තමයි කියන්නේ. හරි නේද මයි පුතේ? හරි. දැන් මේක අරගෙන තමයි අපි ගාන හැදුවේ. දැන් ගාන හදලා ඉවරයි. දැන් මේ ගානට ඇතුල් කරනවා තව කොටසක්. මොකද්ද? මුගේ වර්ගඵලය සමානයි. කවුද මතක් වෙන්න ඕන? වෘත්ත භාගයක වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය මොකද්ද? 5r වර්ගයනේ. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. 5r වර්ග ගුණ කිරීම 360න් θ. 10 වසර වර්ගඵලය ගන්න. ඉතින් ඒකනේ මතක් කරගන්න ඒ වල වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය. කවුද? 5r වර්ගය. වෘත්ත භාගය. නැත්නම් මේ 360න් 180. හා කමන්නේ. සමානයි. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵල 5r වර්ගය 360න් අංශ කීය කැලද 60 කැල. දැන් ආදේශ කරගෙන යන්න 5 මුන්දගේ අරේ කීයද x වර්ග. ඇයි කැපුවේ නැත්තේ? නෑ තීලා එකේද කපන්න පොඩ්ඩක් ඉන්න. මොකද ඔච්චර කපන්න හදිස්සි. 5 ඊළඟ එකේ අරේ කීයද මේක x නම් මෙතනත් කීයද x එනවා. එතකොට මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය මෙතන ඉඳන් මෙතනට x මෙතන ඉඳන් මෙතනට 4යි කීයද එහෙනම් x ධන 4යි. x ධන 4 අරය වර්ගය 68 360. හරි නේද මයි පුතේ? බලන්න දැන් කැපෙන ඒවා කපමු. සර් අපි 5 දැක්ක ගමන් හරි ආසයිනේ 22 බෙදීම අත දාන්න එපා බං එපා. හරිද? කැපෙනවා මේ කැපෙන එක වෙන පාටින් ගන්නම්කෝ මං බලන්න 5ට 5 කැපෙනවා මේ කැපෙනවා 5ට 5 මේ 360ට 360 කැපෙනවා 60 ඒවා 1යි 60 ඒවා 3යි ඉතින් 3 වරක් x වර්ග කවුද බලන්න 3යි x වර්ග සමානයි x ධන 4 වර්ගය දෙපද ප්‍රකාශනයක වර්ග ආයතය පළවෙනි පදයේ වර්ගය x වර්ග පද දෙකේ ගුණිතය 4x දෙකෙන් ගුණ කරා 8x ධන 4 වර්ග 4 වරක් 4 16යි. ඔක්කොම ගේන්න මෙහෙට 3x වර්ග ධන x වර්ග මෙහෙට ආවා ඍණ x වර්ග ධන 8x ඍණ 8x ධන 16 ඍණ 16 බිඳුව. කීයද? 2x වර්ග ඍණ 8x ඍණ 16 බිඳුව. බැලුව උත්තරය දෙකෙන් බෙදන්න x වර්ග ඍණ 4x ඍණ 8 සමානයි බිඳුව. කොහොමද ඔයගේ ගානක් හදලා උත්තරය ආවම දැන්න සතුටනේ ඈ ඉතින් ඔය ටික ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් අර ඉස්සල්ලා කරා වගේ ගාන හදයි යන්න තියෙනවා. ගාන එක තැනක කියනවා මොකද්ද පුතා? එකම අගයක් බව පෙන්වන්න කියලා කියනවා. මතකද x වලට උත්තර දෙකක් ආව නේද? එකක් ධනාගයක් අනිත් එක ඍණාගයක්. දිගක් ඍණ වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද්ද වගන්ති? දිගක් ඍණ විය නොහැකි නිසා x සමානයි අර උත්තරය. පැහැදිලිද කියන්නේ? ඕන් 2019 ඕලොල් විභාගේ ගාන. මොකක්ද එහෙනම් තියරි කොටස මාත් එක්ක නැවත කතා කරන්න බලන්න. හරි. පොඩි වෙලාවක් හරි දවසට ඔය වගේ එක ගානකින් කොට දා ගන්න. මොකද්ද? තියරි කොටස. නියත පදයේ වර්ග පදයේ සංගුණකය එක කරා. හරිනේ? වර්ග පදයේ සංගුණකය එක කරා. ඊට පස්සේ නියත පද එක පැත්තකට දැම්මා. ඊට පස්සේ මැද පදයේ භාගයේ වර්ගයක් දෙපැත්තටම එකතු කරා. මාත් එක්ක කතා කරමු. මැද පදයේ භාගයේ වර්ගයක් දෙපැත්තටම එකතු කරා. ඊට පස්සේ වම් පැත්ත පූර්ණ වර්ගයක් ලෙස ලියලා සුළු කරගෙන ගියා. එච්චරයි. පැහැදිලිද කියනක? තව චූටි එකම එක ගානක් බලමු අපි ඊට පස්සේ ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාට තමයි ගණන් ටික හදන්න තියෙන්නේ. මම ඔයත් එක්ක ගන්නවා. තව චූටි ගානක් ගන්නම් මම විභාග ගානක්ම ගන්නම්. දැන් අය කීකේ දැන් ඉස්සෙල්ලා මොකද කරේ? විභාග ගානක් කියන්නේ නැතුව හදලා කිව්වා විභාග ගානක් මේ කියලානේ. දැන් මම ගවත් එක්ක ගන්නම් තව එක ගානක් ගන්නම් මේ විදියට.
මේ වගේම ගණන් එන්න පුතා. නිකන් පොඩි ගාණක් දෙන්නම් මං. හරි. මෙන්න මේ වගේ ගාණක්. මේ මං ගන්නේ 2017 ගාණ. හරි ඔයාලා ගාණ දිහා බලන්න ඕනේ නැහැ. හරි පේපර් එක ගන්න ඕනෙත් නැහැ ළඟට. පේපර් එක ගන්න ඕනේ නෝට මං කියන්නේ. හරි 2017 ගාණ. සමහර වෙලාවට අපිට වර්ග සමීකරණ දෙනවා. සමහර ලාවට දෙන්නේ නැහැ. දැන් මේක ගත්තේ මම මේක දීලා නැහැ. එයාලා අපිට මෙන්න මෙහෙම දෙන්නේ පුතේ මේ. අරකම තමයි ඉතින් ඒ ගානම තමයි. අර්ධ වෘත්තයක් දෙනවා. හරි සරලයි බලන්න. ඊට පස්සේ මේ වගේ වෘත්ත කාලක් දෙනවා. හරි වෘත්ත කාලක් දෙනවා. මෙයාගේ අරය x වෙනවා. මෙයාගේ x ධන 2 වෙනවා. හරිනේ. ඔච්චරයි දෙන්නේ. ෂුවර් එකට දැන් අපලා දන්නවා පුතේ මොකද්ද? මුගේ වර්ගඵලයයි මුගේ වර්ගඵලයයි සමානයි කියන හැටිනේ. ඉතින් මුන් දෙන්න සමාන කරලා වර්ග සමීකරණයක් ගන්න කියන හැටි ඒක සුළු කරගෙන යන්න කියන හැටිනේ. ඒක තමයි කියන්නේ. ඔව්. පහත දැක්කන තල රූප දෙක පිළිවෙලින් අරය ඒකක x වූ වෘතයකින් අර්ධයක්. අරය ඒකක x ධන 2 වූ වෘතයකින් 4න් පංගුවක්. භාගයයි 4න් පංගුවයි. තල රූප දෙකේ වර්ගඵල සමාන නෑ. ඒ ඉතින් ඔය විභාගයට ගණන්ද ඈ සමාන නම් x ඇසුරෙන් වර්ග සමීකරණයක් ගොඩනගා ඒ විසඳීමෙන් x ලගේ සොයන්න. ඉතින් මේකේ වර්ගඵලය කවුද? 5r වර්ගය ගුණ කිරීම 2න් 1. මෙයා 5r වර්ග ගුණ කිරීම 4න් 1. හරිනේ. දැන් ඉතින් දන්නවා මේ 5 ට 5 කැපෙනවා. අරය කපන්න එපාමයි පුතේ r දෙක මෙතර කපන්න නැතු ඉඳමු අපි. නැත්තම් උඹලා කපලා දායි ඕක. ඇයි? හරි එපා ඔහොම තියන්න. හරි. 5 අරය x වර්ග ගුණ කිරීම 2න් 1. 5 උන්දගේ අරය x ධන 2 වර්ගය 4න් 1. දැන් 5 ට 5 කැපෙනවා. 2 1යි 2 2යි. යට ඉන්න දෙක උඩට ගේන්න මෙහෙට මේ 2x වර්ග. ද්විපද ප්‍රකාශනයක වර්ග ආයතය. x වර්ග ධන පද දෙක ගුණ කරා 2x 2න් ගුණ කර 4x ධන දෙවෙනි පදයේ වර්ගය 4යි. ඉතින් ඔක්කොම මෙහෙට ගෙන මේ ධන x වර්ග මෙහෙට ආවා ඍණ x වර්ග. එතකොට 2x වර්ගෙන් x වර්ග ගියා x වර්ග. ධන 4x ඍණ 4x ධන 4 ඍණ 4 සමානයි බිඳුවට. ඔය වර්ග සමීකරණය ගත්තා. ඒ සුළු කිරීමෙන් x යගේ පළවෙනි දශම ස්ථානයට දෙන්න මූල දෙක සඳහා 1.41 ගන්න. ඉතින් සුළු කරමු බලන්න. x වර්ග ධන ඍණ 4x ඍණ 4 සමානයි බිඳුව. කෙම් බලන්න මම පුතේ තියරි ටික. නියත පද එක පැත්තකට ගන්න. ඍණ 4 ධන 4. මැද පදේ භාගයේ වර්ගයක් එකතු කරන්න. 4 භාගේ 2යි දෙවරක් 2 4යි. සමානයි 4යි. එහෙටත් 4යි. පූර්ණ වර්ගයක් ලෙස ලියන්න. x ඍණ 2 වර්ගය 4යි 4යි 8යි. සුළු කරගෙන යන්න. x ඍණ 2 වර්ගය වර්ගමූල ධන හෝ ඍණ. x සමානයි ඍණ 2 ධන 2 ධන හෝ ඍණ. දීලා තියෙන්නේ 2. 8 2න් බෙදුවම 4යි. ආයි ගාන ෂුවර්ම තමයි බඩුම තමයි ගාන හරි. හරිනේ? එතකොට 4යි. මේක ලිව්වා 4 වරක් 2 කියලා. ඒ කියන්නේ x සමානයි 2 ධන හෝ ඍණ. 4 මූලය 2යි. 2 මූලය දෙනවා 1.41යි. අන්න දැන් ගත්තා x සමානයි 2 ධන හෝ ඍණ. මොකද වෙන්නේ මයි පුතේ? දෙවරක් 1 2යි දෙවරක් 4 8යි දෙවරක් 1 2යි. දැන් එනවා මොකක්ද දෙන? x සමානයි 2 ධන හරිද? x සමානයි 2 ධන අපි දානවා 2.8යි 2. හෝ x සමානයි 2 ඍණ 2.8යි 2. හරිනේ? එතකොට x ලාගේ පුතා කීයද? 2යි 2යි 4.8යි 2 හෝ x සමානයි වැඩි එකෙන් අඩු එක. ඍණ දෙකෙන් දෙකක් ගියම බිඳුවයි. 0.8යි 2. එතකොට මයි පුතේ මේ දිගක් ඍණ වෙන්න පුළුවන්ද? x කියන්නේ දිගක් නෙමෙයි. දිගක් ඍණ විය නොහැකි නිසා අනිවාර්යෙන් ලියන්න ඕනේ. දිගක් ඍණ විය නොහැකි නිසා x සමානයි කියලා 4.8. ආසන්න පළවෙනි දශම ස්ථානයට. ඔය 2017 O level ගාන. ලකුණු 10. 2017 O level ගාන. ලකුණු 10. ඉතින් ඔක තමයි අමාරුයි කියන්නේ පුතා. ඈ? හැම ළමෙක්ම අමාරු. දැන් ඇයි ගණන් පේපර් ඇත්තටම ඇයි බං හොටු පෙරාගෙන අඬාගෙන ඉන්නේ? අඬාගෙන ඉන්නේ මේකනේ පුතා. මේක මූල දෙක මෙතන ආවේ නැතු වුණාම ඌ දන්නවා මේක උගේ වැරදි කියන්නේ. ඉතින් අඬන එක නෙවෙයි හොටු පෙරාගෙන කරන්න ඕනේ. මොකද්ද? වැරදිම තැන බලලා ආයි මූල දෙක එන විදිහට හදාගන්න.
මේක ගාන මෙහෙම ගත්තා කියන්නේ මයි පුතේ උඹලා ගොඩනේ බං. සමීකරණ ගොඩක් වෙලාවට හැම අවුරුද්දකම දෙනවා මේක බව පෙන්වන්න කියලා. සර් මාර කේස් එක සර් මේක හදාගන්න බැරි වෙනවනේ. මෙතනට එනකම් මේක පැටලෙනවා. ඉතින් බං ඒකේ වර්ග සමීකරණ අර වර්ග පූර්ණ හරි කරපන්කෝ. වැඩේ ඉවරනේ. මොකද මේ ලකුණු ටික අයින් වුණත් මෙතනට ගෙනවනේ බං බලන්න. ඒ කියන්නේ ගණන් වල ලකුණු ගන්න ලේසියි කියන්නේ. පැහැදිලිද මං කියන එක? ඈ එහෙනම් මතකද තියරි කොටස? දෙන මගුල ලිව්වා. මොකද්ද? එක්ක මේක දෙන්න තියෙන පුතේ තල රූප ටික විතරයි වෙන මගුල් දෙන්නේ නැහැ. එක්ක මෙතන ත්‍රැපීසිය මැද්දේ ඈ මොකක් හරි ත්‍රැපීසිය වර්ගඵලය කියයි නැත්නම් වෘත්ත දෙකක් දීලා ඔය එන ගණන් 2016 නම් බලන්න 25 දක්වා ආපු ගණන්. ඈ ඒ ටික බලන්න. ඊට පස්සේ මොකද කරේ? සූත්‍රය ගත්තා. ඊට පස්සේ මට කියන්න මොකද කරේ අපි? නියත පද එක පැත්තකට දැම්මා. මැද පදේ උත්තර මැද පදේ භාගයේ වර්ගයක් දෙපැත්තටම එකතු කරා. වම් පැත්ත පූර්ණ වර්ගයක් ලෙස ලියලා සුළු කරගෙන ගියා. උත්තරේ ආවා දැන් මෙතන බලන්න. මේ නියත පද එක පැත්තකට දැම්මා. මැද පදේ භාගයේ වර්ගයක් මේ දෙපැත්තටම එකතු කරා. මැද පදේ භාගයේ වර්ගයක් මේ දෙපැත්තටම එකතු කරා. පූර්ණ වර්ගයක් ලෙස ලියුවා. ඇයි ඒ? මැද පදේ භාගයේ වර්ග නියත පදයේ තියෙන නිසා. ලියලා ඔන්න සුළු කරගෙන ගියා. වර්ගමූලය උනා ධන හෝ ඍණ. හරි ඍණ දෙක දැම්මා. ඔන්න හරි. ඊට පස්සේ 4 ගත්තා. 8 ගත්තා මේ දෙක දීලා තියෙන්නේ. 4 වරක් දෙක. 4 මූලය 2යි. දෙකට දැම්මා. කොහොමද එහෙම දැම්මේ? දීලා තියෙනවා පුතේ දීලා තියෙනවා. දැම්මා සුළු කරලා ගත්තා. දිගක් ඍණ වෙන්න බැරි නිසා x සමානයි කිව්ද උත්තරේ. ධන 4.8යි කියලා. ඔය 2017 ඕලල් පේපර් එකේ ගන්න. රයිට් එහෙනම් අද කතා කරේ වර්ග පූර්ණේ පට්ට අමාරු ගාණක් කියලා කිව්වට පට්ටම ලේසි ගාණක් මේක. හරිද? දැන් ඔය කළ යුත්තේ මොකද්ද? අපි ඊළඟ දවසේ අපි කතා කරනවා මේකේ ගණන් සියල්ල සාකච්ඡා කරනවා. 2016 ඉඳන් 25 දක්වා ගණන් ටික සියල්ල සාකච්ඡා. ඔය හරිය ලස්සනට 2016 ගාණ ලියන්න එපා. ගණ හදන්න 17 18 19 20 ඔය විදිහට හදන්න. හරි ගණන් ටික ඔක්කොම හදන්න අපි තව දවසක අපි ওই ගණන් ටික ඔක්කොම සාකච්ඡා කරනවා. දැන් මම ඔයාලත් එක්ක ප්‍රධාන වශයෙන් ගණන් 3ක් කතා කරලා තියෙනවා. ඒ ලකුණු 30ම ඔයාලට මම හිතනවා ගන්න පුළුවන් කියලා. හැබැයි මේ වගේ පාස් පේපර්ස් ගණන් ටික හදලා තියාගන්න. ඔයා මොනවාද ඊළඟට කරන්න ඕනේ කියන එක මට අනිවාර්යයෙන්ම මැසේජ් එකක් කරේ දාන්න. සර් අපිට ඉස්සෙල්ලාම මෙන්න මේ පාඩම පොඩ්ඩක් කියලා දෙන්න. මේක අපිට අනලා තියෙන්නේ. හරි අම්බාන්ට අනලා තියෙන්නේ. දැන් පුතේ ගණිතය ගැන මහ ලොකු දේවල් නෙවෙයි බං. අපි හිතන විදියයි වෙනස් වෙන්න ඕනේ. හිතන විදිය වෙනස් කරපන්. එතකොට මේක ලේසි. අපි හිතමු මෙහෙම උදාහරණයක්. මම දැක්ක එක තැනක තියෙනවා මේ ප්‍රශ්නයක් අහනවා. ලෝකේ එවරස් කන්ද හොයාගන්න කලින් ලෝකේ ලොකුම කන්ද මොකක්ද කියලා. අපි ලෝකේ පැත්තට දාමුකෝ. හරිද? ලංකාවේ බඹරකන්ද දියැල්ල සොයාගන්න කලින් ලංකාවේ උසම දියැල්ල මොකක්ද කියලා. පණ ගහගෙන දුවන්න දෙයක් නැහැ නේ මයි පුතේ. මොකද්ද? ඉතින් බං ලංකාවේ බඹරකන්ද හොයාගන්න කලින් ඒක ලංකාවේ තිබ්බනේ බං. ඒකනේ හිතා ගන්න ඕනේ. එහෙනම් ඒක තිබ්බනම් ඒත් ලංකාවේ ලොකුම දියැල්ල උසම දියැල්ල මොකද්ද? බඹරකන්දම තමයි. ලෝකේ එවරස් හොයාගන්න කලින් මොකද්ද වෙන්නේ? උසම කන්ද මොකද්ද කියලා අහුවොත් මොකද්ද? බං එවරස් කොහෙන් හරි ගිහලා තිව්වේ නෑනේ හොයාගන්නකොට. ඒක තිබ්බනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? එවරස්ම තමයි. ඉතින් හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරගන්න. ඈ හිතන විදිය වෙනස් කරන්න ඕනේ. දැන් අපි අර ගණිතයේදී අපි කතා කරනවා පුතේ මොකද්ද? අපි හිතමු මෙහෙම මම දැක්ක ශිෂ්‍යත්ව පේපර් එකේ ගණනක් තියෙනවා. තරංගයක් දුවන තරංගයක අපේ කට්ටිය දුවන තරංගයක් තියෙනවා. හරි මැරතන්නයක් කියමුකෝ. දුවනකොට අපි හිතමු නමක් මොකක් හරි නිමල් කියමුකෝ. නිමල් දෙවෙනියා පහු කරනවා. දැන් නිමල් කීවෙනි තැනද කියලා අහනවා. අපේ ඔළුවට එන්නේ මොකද්ද? අම්මට උඩ දෙවෙනියා පහු කරානේ. නිමල් පළවෙනි තැන. මගුලක් කතා කරනවා. පළවෙනියා ඉස්සරහින් යනවා බං. දෙවෙනියයි පහු කරන්නේ. ඒතර දෙවෙනියා පහු කරනකොට නිමල් කොතනද? නිමල් දෙවෙනි තැන. අන හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරගන්න. හිතන විදිය වෙනස් කරාම ලස්සනට ගණන් ටික ඔලුවට ටක් ගාලා යනවා. ඒකයි මේ විනාඩි කීයද කියලා බලන්න. වර්ග පූර්ණේ ගණන්. මේ නාල මේව ආය අන්නන ගණන් මේව. ඇනෙන ගණන්. ඇනෙන්නේ අනපු නිසා. දැන් අනන්න නැතුව කියලා දුන්නම අනන්න නැතුව හදාගන්න කොම්බලට වැඩක්. එහෙනම් ලබන ඊළඟ සතියේ අපි කතා කරනවා මේකේ ගණන් ටික කතා කරනවා. හරි. ඒ නිසා ඔයාලා හැම කෙනෙක්ම වර්ගජ සමීකරණ වලින් ආපු ගාන තියෙන්නේ රචනා පේපර් එකේ ඒ කොටසේ 4 වෙනි ගාන හරි 5 වෙනි ගාන හරි එහා මෙහා වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් බලන්න. ඒක ගාන දැක්කම ගානත් මේක වර්ග සමීකරණ ප්‍රස්තාර කියලා තේරුම් ගන්න බැරි නම්මයි පුතේ. බලන්න මේ ගාන හදන්න. පට්ට ගානක් මතක් වුණා. මෙහාන. මේක සුපිරි ගාන. මේක මෙහෙමයි. මේ දැන් මතක් වුණේ ආ. දැන් ඔයාලට මෙන්න මෙහෙම දෙයක් තේරෙනවා. මේ බලන්න. මේක ලංකාවේ මම හිතන්නේ මම තමයි මේක ඉස්සෙල්ලාම කියන්නේ. ඔන්න බලන්න. හරි.
මේක තමයි මේ සුපිරිම ගානක් මතක් වුණේ. ඔන්න බලන්න කතන්දරේ. දැන් ඔන්න මට දැන් හිතිච්ච දෙයක්. මේ බලන්න දැන්. හරි. දැන් මෙහෙම ගමු අපි. අපි හිතමු x වර්ග. හරි. සුපිරිම ගානක් x වර්ග. මෙහා x වර්ග ධන. අපි හිතමු 5යි x ධන 3. නිකන් ගමු. මේක හදන්න යන්න එපා. නිකන් ගන්නකො. ඔන්න ඔය සූත්‍රය දෙනවා. මේක දීලා කියනවා මෙම වර්ගජ සමීකරණය සාධක කැඩීමෙන් හරි. මම දන්නේ සිංහල කොහොමද දෙයිද කියලා දන්නේ. තාම බං මේක විභාගයට ඇවිල්ලා නැත. විභාගයට ආපු නැති ගානක් පුතා මේ. අලුත් ගානක්. ඒ නිසා අහගන්නකෝ දැන්. මේක සමහර මේක දැක්කම බයිනුනුත් ඇති. ඔයයි ගණන් එනවා විභාගයට. අනම්මන කියලා. ඒ හරි කමන්නේ පඬිතුකම වැඩන්නේ අහගෙන ඉන්නකො. හරිද? මේක මෙන්න මේ ගාන. සාධක කඩන්නෙත් නැතුව. හරිද? වර්ග පූර්ණය කරන්නත් බෑ. සූත්‍රය ගන්නත් බෑ. අපිට සූත්‍රය කිව්වේ නෑනේ. ඔය කිව්වේ නෑ. නැත්නම් කිව්වනම් මේක අනා ගන්නවනේ කියන්නේ නැද්ද ඒක? කියන්නම් ඉවසන්න ඉන්න. ඊළඟ වීඩියෝ එකේදී කියන්න. හරි? වර්ගජ සාධක කඩන්නත් බෑ. වර්ග පූර්ණය කරන්නත් බෑ. සූත්‍රය ගන්නෙත් නැතුව මේකේ සාධක ටික හොයලා දෙන්න කියනවා. ගාන පැහැදිලිද? මෙන්න මෙහෙම දීලා සාධක කඩන්නත් තහනම් සූත්‍රයෙන් හදන්නත් බෑ. ඔක දැන් තහනම් ගිගෙන්නේ නැහැ. දෙයි බම් මොකක් හරි වචනකින් දෙයි. හරි? වර්ග පූර්ණය කරන්නත් බෑ. හරි. මෙන්න මෙහෙමයි ගාන නැවත බලන්න. x වර්ග ධන 5යි x ධන 3 සමානයි බිඳුව සමීකරණයේ විසඳුම් සූත්‍රයෙන් භාවිතයෙන් හෝ වර්ග පූර්ණයෙන් හෝ සාධක කැඩීමෙන් තොරව ලබා ගන්න. කාලා වරෙන්කෝ දැන්. ඉගෙනගෙන තියෙන එකකින්වත් කරන්න එපා. දැන් මොකද කරන්නේ? ඕක අතහරින අපේ උන්. අපේ උන් කියන්නේ මේ පන්ති ඉන්න ඕනේ නෙවෙයි ලංකාවේ උන් ගැන කිව්වේ. ඇයි මේක කරලා නැන්නේ? ඊට පස්සේ ගෙදර ඇවිල්ලා හොටු පෙරාට අන්න මොකද? ඒ අම්මා ප්‍රස්තාර කොලේකුත් දුන්නාම මේ වුණාටම ප්‍රස්තාර ගණක් ඇවිල්ලා තිබුණේ නැහැ. සර්ටත් ගිහිල්ලා කියනවා. සර් ප්‍රස්තාර කොලේකුත් දුන්නා සර්. සර් මේ ප්‍රස්තාර ගණක් ඇද. කේල්මල මේ ප්‍රස්තාර තමයි මෙතන තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? ඇයි මයි පුතේ උඹලාට ප්‍රස්තාර වල උගන්වනවා නේද? ප්‍රස්තාරයේ ඇඳි සමීකරණයේම විසඳුම් කියන්නේ ප්‍රස්තාරය මගින් x අක්ෂයේ කපන තැන කියලා. එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ මොකක්ද එහෙනම් මෙතනදී? බිඳුව වෙනුවට y දාගෙන හරි පුංචි අගේ වගුවක් හදාගෙන x ට y ට ප්‍රස්තාර වලදී කතා කරන්න අගේ වගුවක් හදාගෙන ඕක ඇවිල්ලා මේ ගානේ හැදුවනම් මේක ඇඳලා ඔය ප්‍රස්තාරය මගින් x අක්ෂයේ කැපෙන තැන් දෙක ගත්තනම් බඩු හරිනේ. ඕක නේද කියන්නේ? අය මේ හොටු පෙරාගෙන එතකොට එන්න ඕනද මේ ප්‍රස්තාර ගානක් ආවේ නැහැ කියලා. ඒක තමයි ওই ගාන එතකොට. ඈ මේ දැන් කිව්වේ කරගෙන යනකොට මතක් කිසිද? හොත් අවිල්ල නැහැ විභාගෙට ඔවා. එන්න කලින් කතා කරන්නේ. ඇයි? දැන් මේ පාර විභාගයට ආව ගිමුකෝ. ඊළඟ පාරේ නම් හැම කෙනෙක්ම කතා කරන්නේ ওই ගාන තමයි ඉස්සෙල්ලම ගන්න. උඹලා පව් බොරුද? ඈ ඒ නිසා උඹලා එන්න කලින් කිව්වේ ඒකමයි පුතේ. මොකද්ද? මෙහෙම දීලා තවත් ගන්න. මොකද්ද? ප්‍රස්තාරයේ අධි සමීකරණයේ විසඳුම් කියන්නේ ප්‍රස්තාරය මගින් x අක්ෂය කැපිටල් රයිට් එනමයි පුතේ. එහෙනම් ඔයාලා හැම කෙනෙක්ම 16 ඉඳන් කී දක්වාද 25 දක්වා තියෙන පාස් පේපර්ස් ගණන් ටික හදන්න ලස්සන පොත් පිංචක් හදාගන්න වර්ග පූර්ණේ ගාන ඔය වර්ගජ සමීකරණ වර්ග පූර්ණේ කිව්වොත් වැරදි වර්ගජ සමීකරණ ගාන එක්ක ඕකෙන් නැත්තම් සූත්‍රයෙන් හදාන තියෙන්නේ සූත්‍රය x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac බෙදීම 2යි. ඇයි කිව්වේ? නැත්නම් ගැස සූත්‍රය දන්නේ නැහැ කියලා කියයි. දන්නේ නැද්ද අපේ උන්? හරිද? අවුරුදු 24ක් උගන්වනවා බා. x හරිද? x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල තුල b වර්ග ඍණ 4ක් ac බෙදීම කියන තමයි පුතේ 2යි. අපි ඒකෙන් ගන්න ටිකත් ලබන සතියේ හදමු. හරිද? ඔයා එහෙනම් සියලු පාස් පේපර්ස් ගණන් ටික හදලා රෙඩි වෙන්න. අපි තවත් දවසක මේ වගේම පාඩමකින් අපි ලකුණු දාගන්න. හරි මයි පුතේ නා. ඔයාලට වැඩි වැඩියෙන් ගණන් හදන්න පුළුවන් සතියක් යාතුල ප්‍රාර්ථනා. හරි පුතේ ආයිබෝවන්.